තියෙන්නේ අද මගේ මේ වීඩියෝ එකේ වයර් හතරේ පවර් මොඩියුල් එකක් අපි පවර් සයිඩ් එකේ දෝෂයක් තියෙන PCB එකට කොහොමද සම්බන්ධ කරන්න කියලා. මේකෙදි මම මේ සම්බන්ධ කරන ක්‍රම කීපයක් තියෙනවා. පොඩ්ඩක් වෙනස් විදිහක් වෙනස් කරලා තියෙනවා. මේ කරලා තියෙන්නේ දැන් පවර් මොඩියුල් එකේ සප්ලයි එක කන්ට්‍රෝල් කරන ප්‍රීසෙට් එකට මෙහෙන් සප්ලයි පන්නලා තියෙනවා. පන්නලා කප්ලර් එකේ වයර් සම්බන්ධ කරලා තියෙන්නේ බෝඩ් එකේ තියෙන කප්ලර් පාත් එක අයින් කරලා එතෙන්ට තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ කප්ලර් එකේ පළවෙනි පාත් එකයි දෙවෙනි එක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. සම්බන්ධ කරලා ඉතින් නම් FBT එක ඉවත් කරලා FBT එකේ පාත් එකකට මේකේ රතු වයර් එක කියන්නේ දැන් සප්ලයි එක තියෙනවා. ඊළඟට රින සප්ලයි එක කැපැසිටි එකේ රින එකෙන් අරන් තියෙනවා. මේ අර වයර් හතර එන පවර් මොඩියුල් එක දෙන සාමාන්‍ය පවර් කන්ට්‍රෝලින් කරනවට වැඩිය මෙහෙම දුන්නාම ඔටෝමැටිකලි කන්ට්‍රෝල් වෙනවා. එතකොට අපිට ආපහු 12 ලයින් එක චෙක් කරන්න අවශ්‍ය නැහැ. මේ පාත් එකකින් නම් මල්ටිමීටරෙන් චෙක් කරන්නේ නැතුව ඔටෝමැටිකලි හැදෙනවා 12 සප්ලයි ටික හැදෙනවා. එතකොට අර බෝඩ් එකට වෙන්න තියෙන හානිය අඩුයි. මම මේ ක්‍රම දෙකටම දාලා බැලුවා. ගොඩක් සාර්ථකයි මේ විදිහ කරපුවාම. මේ බෝඩ් එකට කිසි ගැටලුවක් නැතුව මේ පවර් මොඩියුල් එක සෙට් කරන්න පුළුවන්. මේ වයර් හතරේක LED TV වලට ගොඩක් වැඩේ සාර්ථකයි. මේ කප්ලර් එක පන්නලා ගත්තොත් මෙතනින් ගත්තොත් වෝල්ටේජ් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හැබැයි ඇඩ්ජස්ට් කරන අවස්ථාවේ අපි අර මල්ටිමීටරේ මෙතන අවුට්පුට් එක චෙක් කරගෙන තමයි ඇඩ්ජස්ට් කරන්න ඕනේ. එතකොට අර වෙන්න තියෙන හානිය තියෙනවා නම් මේ වගේ සම්බන්ධ කරෙල්ලේදී ඒක නෑ. කිසිම ගැටලුවක් නෑ. සාර්ථකව සම්බන්ධ කරන්න පුළුවන්. මේ පවර් මොඩියුල් වයර් හතරේ වීඩියෝ එක මම